ඔබේ ගෙදර පහසුවෙන්ම නිමිති වවන ක්‍රමයක් තමයි අද අපි වගා සංග්‍රාමය තුළින් කතා කරන්නේ. ඉතා හොඳට මේ වගේ ඉතා සීමිත ඉඩක අපිට මේ වගාව කරන්න පුළුවන්. මේකට අපිට ඕගනික් ෆර්ටිලයිසර්ස්, රයිස් හස්ක්, කොකෝපීට් එකතු කරලා මේ හදා ගන්න ඕනේ අපේ පස් මිශ්‍රණය. ඊට පස්සේ අපි නිමිති ඇට මේ විදිහට පැය 6ක් පෙඟෙන්න තියලා අපි මේ පස් මිශ්‍රණයේ සිටවනවා. ඊට පස්සේ වතුර දාන්න ඕනේ. දවස් 7කින් විතර මේ විදිහට පැල අපිට පියලි දෙකේ පැල දැහ ගන්න පුළුවන්. දවස් 14ක් විදිහට මේක තව ටිකක් වර්ධනය වෙලා කොළ එන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් දවස් 20 පැන්නහම මේ විදිහට අපිට සාමාන්‍යයෙන් කොළ පාට පැල දැහ ගන්න පුළුවන්. දවස් 28ක් වෙනකොට මේ විදිහට වර්ධනය වෙලා තියෙනවා. අපිට මේකට ඕගනික් ෆර්ටිලයිසර්ස් එහෙම නැත්නම් කොම්පෝස්ට් පොහොර යොදන්න පුළුවන්. ඔයාලට පොහොර පිළිබඳ විස්තර දැනගන්න නම් පොහොර කියලා කමෙන්ට් කරන්න. පස් පිළිබඳ විස්තර දැනගන්න ඕන නම් පස් කියලා කමෙන්ට් කරන්න. කෘමි විකාශක පිළිබඳ දැනගන්න ඕන නම් කෘමි කියලා කමෙන්ට් කරන්න. එතකොට අපිට එවන්න පුළුවන්. එතකොට දවස් 35ක් විතර වෙද්දි මේ විදිහට හොඳට මේ පැල වර්ධනය වෙලා තියෙනවා. දැන් අපිට අස්වැන්න නෙලන්න පුළුවන්. මේ විදිහට දිගටම පොහොර දාලා අපිට මේක අස්වැන්න දිගටම ගන්න පුළුවන්. මෙතන කොළ කඩනකොට කහ මුලින්ම කඩලා අයින් කරන්නේ නැතුව ගත්තොත් අපිට නැවත නැවත මේක වර්ධනය වෙලා අපිට අස්වැන්න ගන්න පුළුවන්. එන්න